සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් ඔබ බලාගෙන ඉන්නට ඇති දිට්වා සිලිකුණාටුවෙන් අසරණ වූ මිනිසුන් වෙනුවෙන් ලැබෙන නිවෙසන ශ්‍රී ලාංකිකයන් හැටියට අපි වියලි ආහාර හා ඇඳුම් පැළඳුම් ආදිය එකතු කරලා ලංකාවට යවුවා. ඉතින් 2025 දෙසැම්බර් 19 වෙනි දින තමයි අපි මිට්කෝ කාගෝ ආයතනයට ඒ බඩු ටික බාර දුන්නේ. ඉතින් මිට්කෝ කාගෝ ආයතනින් අපට ඒ සඳහා විශාල සහයෝගයක් ලබා දුන්නා. ඩොලර් 65කට දාන පෙට්ටියක් ඩොලර් 29ක් වැනි මුදලකට දාන ඕන අවස්ථාව සලසලා දුන්නා. ඉතින් කාගෝ ආයතනයේ දෙසැම්බර් 19 වෙනි දින බාරගත් මේ බඩු ටික 2026 කියන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 8 වෙනිදා වෙනකොට ඔවුන් ලංකාවේ කාගෝ ආයතනයේ වෙත ඒ බඩු ටික රැගෙන ගියා. ඉතින් ඉන් අනතුරුව අපි කතා කළා අපි මේ බඩු ටික දැම්මේ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවට. ඉතින් අපි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවට කතා කරලා ඔවුන්ට ඒ බව ප්‍රකාශ කළා. ඉන් අනතුරුව ඔවුන් විවිධාකාරයේ ලිඛිත විලි ප්‍රමාණයක් ඉල්ලා සිටියා. ඉතින් තානාපති කාර්යාලයේ මැදිහත් වීම මත ඔවුන්ගේ සහයෝගය මත ඒ වගේම මිට්කෝ කාගෝ ආයතනයේ සහයත් ලබාගෙන ඒ අවශ්‍ය කරන ලිපි ලේඛන ටික නැවත සකසලා අපි ඔවුන්ට ලබා දුන්නා. ඉතින් පෙබරවාරි මාසේ 8 වෙනිදා ලංකාවට ගිය මේ බඩු ටික ඔවුන්ගේ බහරයට ලබා ගත්තේ මේ මාසේ 10 වෙනි දින. ඒ කියන්නේ අප්‍රේල් 10 වෙනි දින තමයි බඩු ටික ඔවුන්ගේ බහරයට ලබා ගත්තේ. ඉතින් මේ වෙනතුරු මම මේ සඳහා වීඩියෝ එකක් කරන්න නැතුව බලාගෙන සිටියේ. මොකද අපි මේ බඩු ටික බාර දුන්නයින් පස්සේ අපි ඔවුන්ගෙන් ලිඛිතව ප්‍රකාශයක් ලබා ගන්නට ඕන මේ පිළිබඳව මේ බඩු ටික බාරගත්තා කියලා. ඉතින් මේ අවුරුදු 9 නිසා තාමත් මට ඔවුන්ගෙන් මේ බඩු ටික බාරගත්ත බවට ලිඛිත ප්‍රකාශය ලබා ගන්න බැරි වුණත් නමුත් තවත් පරක්කු වෙන නිසා තමයි මම මේ වීඩියෝ කිරීමට අදහස් කළේ. ඉතින් මේ මාසේ 10 වෙනිදා වෙනකොට ඕන්නේ අපි යවපු බඩු ටික ඔවුන්ගේ බහරයට අරගෙන තියෙනවා. නමුත් ඔවුන්ගෙන් තාම අපට පිළිබඳව ලිඛිත ප්‍රකාශයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. මොකද ඔවුන් දුරකථන වලට ප්‍රතිචාර නොදක්වන නිසා. ඉතින් ඉදිරියේදී හෙට දිනේදී බොහෝ දුරට මම බලාපොරොත්තු වෙනවා නැවතත් කතා කරලා ඔවුන්ගෙන් මේ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගන්නට. ඉතින් මං හිතනවා මේ වෙන විට අවුරුදු 9ට අපි යවපු බඩු ටික අපේ ඒ අසරණ මිනිසුන් වෙනුවෙන් බෙදා දෙන්නට ඇති කියන එක මං හිතනවා. ඉතින් අපි බලමු කොයි ආකාරයකද මේ බඩු ටික බෙදා දීලා තියෙන්නේ කියන එක අපි ඔවුන්ට දුරකථන ඇමතුමක් අරගෙන ඒ පිළිබඳව වැඩි විස්තර ඔබට ඉදිරියේදී ගෙන එන්නම්. ඉතින් ඔබ බලාගෙන සිටින නිසා තමයි මේ බඩු වලට මොකද වුනේ කියන එක හැමෝටම කුතුහලයක් වෙන්නත් පුළුවන්. මොකද හැමෝම එකතු කරලා දුන්න බඩු මේවා. ඒ නිසා ඒ පිළිබඳව ඉදිරියේදී වීඩියෝ එකක් ගෙනීමට බලාපොරොත්තු වෙන සමගන්නවා. ඔබ සැමට සුබ දවසක්.